ආයිබෝන් කියලා සාධනයෙන් පිළිගන්නවා එක වීඩියෝ එකක් ගෙනල්ලා තිනවා නාමල්ට දෙන ආතල් චූටි කැල්ලක් තියෙන්නේ. ඉතින් මේ channel එක ඔයාලා දන්නවනේ පොහොට්ටුවට විරුද්ධව JP ට විරුද්ධව යන නාලිකාවක් දවස් 5ක් 6ක් ගිය නිසා වීඩියෝ එකක් කොහොම හරි දාන්න ඕන. ඒක නිසා මේ වීඩියෝ කරන් ආවේ. බලන්න ලෑස්තියට channel එක subscribe කරන්න, bell icon click කරලා notification දාගන්න. අනිවාර්යයෙන්ම පොහොට්ටුවටයි මාලිමාවටයි විරුද්ධයි නම් අනිවාර්යෙන් subscribe කරන්න. මොකද මේක තව ටිකක් කල් යනකොට reach වෙනකොට ඉස්සරහට JP එක වට්ටලා ඊට පස්සේ විපක්ෂය ගේම් එක යනවනේ ඒ කාලෙට වීඩියෝස් එනවා එතකොට පොහොට්ටුවට දුවන්න දෙන්නම් ඒක නිසා දැම්ම සබස්ක්‍රයිබ් කරලා තියාගන්න හරි එහෙනම් ඒ වගේම channel එකට උදව් කරන්න පුළුවන් අනිවාර්යෙන් උදව් කරන්න මොකද මේක මේ භයානක සීන් එකක් කියන්නේ මොකද කණ්ඩායම් දෙකක් එක්ක ලංකාවේ භයානකම කණ්ඩායම් දෙකට විරුද්ධව තමයි මේ නාලිකාව නැගී හිටින්නේ ඒක නිසා උදව් කරන්න ඒ වගේම ඔයාලට channel එකට ඔයාලගේ වීඩියෝස් දාගන්නත් පුළුවන් එහෙනම් ඒ මතක් කරන එකත් එක්ක අපි යන්න තියෙන්නේ එක වීඩියෝ එකයි තියෙන්නේ චූටි වීඩියෝ එකක් තියෙන්නේ මොකද වීඩියෝ දාන්නත් එපා හැමදාම ඒක නිසා මේ වීඩියෝ එක දාන්න ටක් දාලා සබස්ක්‍රයිබ් කරන්න ඔයාලට අහුවෙච්ච ගමන් channel එක ආයි දකින්න නැති වෙන්න පුළුවන් නැත්තම් අපි යම් වීඩියෝ එකට මේ තමයි පුළුවන් නම් නාමල්ව හිරේ දාලා පෙන්නන්න නැත්තම් කොන්දක් නැහැ කියලා තමයි කියන්නේ මේ ආණ්ඩුවට යම් ඔය නාමල් කියන්නේ මහා මෝඩ හරකෙක් මහා ගොන් තකතිරු මෝඩෙක් ඕක ඌට පුළුවන් ඌ තාත්තයි බාප්පලා ඉඳදී හොරකම් කරලා කාලා මේ රජයට කොන්දපන්ද මදි හැබැයි ඒක අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුදු 5 තුල ඒක කරේ නැත්නම් අපි මේ ආණ්ඩුවට ඡන්දෙ දෙන්නෙත් නැහැ මොකද ඌ නීලකාත හොරු ඌ හිරේ දාන්න නීති අනුකූල හොරකම් කරපුවා ඔප්පු කළා මට කියන්න තියෙනෙත් ඒක තමයි පුළුවන් නම් ඉරේ දාන්න මේ ආණ්ඩුවට කොන්ද නම් පණ නැති ලයින් එකක් තියෙන මචං මුන් අර මිනිසුන්ව පොඩ්ඩක් අර උසි ගන්නවන්න එක එක දේවල් කරනවා මිසක් මචං වෙන දෙයක් නම් මුන්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා මොන සහතික දුන්නත් මුන් ඒව කරන්නේ නැහැ මචං ඒක නම් ලොවෙත් ෂුවර් එච්චර තමයි අද වැඩසටහන ඉතින් අපි ඊළඟ දවසේ යමු